අයිබෝවන් සුබ දවසක් හැමෝටම 2026 ජූලි මාසේ 27 වෙනිදාද. ඉතින් අද දවසේ කරන කියන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් අද මුදල් වටිනාකම සහ රත්තරන් මිල ගණන් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා බලමු. channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරේ නැත්නම් subscribe කරලා එකතු වෙන්න. මින් ඉදිරියට දිනපතා මැද පේදික රටවල් කීපයක රත්තරන් මිල සහ ලංකාවේ රත්තරන් මිල ගණත් අප්ලෝඩ් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමු අද අන්තර්ජාලයේ සටහන් මිල ගණන් කොහොමද කියලා. ඉතින් ඩොලරේ ගැනුම් මිල රුපියල් 331.762ක් හැටියටත් විකුණුම් මිල රුපියල් 340.779ක් හැටියටත් සටහන් වෙනවා. අද අන්තර්ජාලයේ සටහන් මිල ඩොලර් එකට රුපියල් 335.747යි. පොඩ්ඩක් අඩු වෙලානේ. ඩුබයි දිරාම් එක රුපියල් 91.735යි. කටාර් රියාල් එක රුපියල් 92.744යි. ඒ වගේම සෞදි රියාල් එකක් රුපියල් 89.752ක් වෙනකොට ජෝර්දාන් දිනාර එකට අද රුපියල් 473.717ක මිලක් තමයි සටහන් වෙන්නේ. බහරේන් දිනාර එකක් රුපියල් 889.754ක් හැටියටත් ඕමාන් රියාල් එක වෙනසක් නෑ අදත් 872.750ම රැඳිලා තියෙනවා. කුවේට් දිනාර එක වැඩිපුරම කතා වෙන ඔයාගේ ෆෝන් එකට මැසේජ් එක එනවා ඇති 1073.750යි. ඉතින් සමහරක් බැංකුවල මේට වැඩි රේට් එකක් දෙනවා නම් ඔයගොල්ලෝ යවලා තියෙනවා නම් අද දවසේදී කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න බෑ. ඉතින් ගොඩක් බැංකුවල අද සටහන් වෙන්නේ 1073 සිට ඉහළට. ඒ වගේම අන්තර්ජාලයේ රුපියල් 1081.790ක් ලැබෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ ලිමිට් සල්ලි යවනවා රුපියල් 50000ට අඩුවෙන් යවනවා නම් ඔයගොල්ලන්ට වැඩි රේට් එකක් ලැබෙනවා. එක්ස්චේන්ජ් එකටම ගිහලා දැම්මොත් එක්ස්චේන්ජ් එකටම කියන්නේ මොකද්ද කියලා හිතයි. ඔය තියෙනවානේ පරවාණිය ජෙලි ඒ වගේ තැන් වලටම ගිහලා දැම්මොත් ඔයගොල්ලන්ට දිනාර් 50ක් දැම්මොත් ඒකට දිනාර් 50ක් නෙමෙයි රුපියල් 50000ක් දැම්මොත් ඒකට වැඩි රේට් එකක් ලැබෙනවා. ගොඩක් බැංකුවල ඒ ගැනත් සල්ලි යවනකොට දැනුවත් වෙන්න. ප්‍රසියුර එකක් රුපියල් 382.753යි. ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් 260ක් හැටියට සටහන් වෙනවා. අද මැලේසියානු රින්ගිට් එකට රුපියල් 82.711ක් වගේම රුමේනියානු ලීව් එකටත් රුපියල් 73.738ක මිලක් සටහන් වෙනවා. ජපාන් යෙන් එක මිල රුපියල් 2.705ක් හැටියටත් ඊශ්‍රායල් ශකල් එක අද රුපියල් 110.712ක් හැටියට වාර්තා වෙන්නේ. ඉතින් ඔන්න ඉතින් තමයි මැද පේදික රටවල් සහ අනිත් රටවල් වල අන්තර්ජාලයේ අද සටහන් වෙන මිල ගණන්. ඉතින් කොහමද අද මැද පේදික රත්තරන් මිල සහ ලංකාවේ රත්තරන් මිල? ඉතින් ඔයගොල්ලෝ රන් බාණ්ඩ මිලට ගන්නකොට මේ හා ආසන්න මිලක් ඔයගොල්ලන්ට ලැබෙනවා. ඒ ගැන අනිවාර්යෙන් දැනුවත් වෙන්න. ඉතින් අද ලංකාවේ කැරට් 22 රත්තරන් පාම වටිනාකම රුපියල් 3,40,000ක් හැටියටත් කැරට් 24 රුපියල් 3,71,000ක් හැටියට තමයි සටහන් වෙන්නේ. ඩුබයි වල කැරට් 22 රත්තරන් ග්‍රෑම් එක ඩිරාම් 457ක් හැටියටත් කැරට් 24 ඩිරාම් 493.50ක් හැටියට සටහන් වෙනවා. සෞදි වල රියාල් 461ක් වෙනවා කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකක්. කැරට් 24 රියාල් 504ක් හැටියට සටහන් වෙනවා. ඕමාන් වල රියාල් 48.65ක් හැටියටත් කැරට් 22 රත්තරන් ග්‍රෑම් එක මිල කැරට් 24 රියාල් 51.85ක් හැටියටත් කැරට් 24 රත්තරන් ග්‍රෑම් එක මිල සටහන් වෙනවා. බහරේන් වල කැරට් 22 ඩිනාර් 46.50යි කැරට් 24 ඩිනාර් 49.70යි. කටාර් වල රියාල් 451.50යි කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකක් කැරට් 24 රියාල් 490ක් හැටියට තමයි සටහන් වෙන්නේ. කුවේට් වල දිනාර් 37.582යි කැරට් 22 රත්තරන් ග්‍රෑම් එක මිල කැරට් 24 දිනාර් 40.985 සිට ඉහළට කියලා තමයි අද සටහන් වෙන්නේ. ඉතින් මේ අන්තර්ජාලයේ සටහන් මිල බව කරුණාවෙන් සලකන්න. මුදල් ලංකාවට යෑමේදී හොඳ බැංකුවක් තෝරා ගන්න. ඒ වගේම තමයි රත්තරන් භාණ්ඩ මිලට ගන්නා විට විශ්වාසවන්ත තැනකින් රත්තරන් භාණ්ඩ මිලට ගන්න. හමුදා ට්‍රේඩ් එකේ හැටත් පරිස්සමෙන් ඉන්න. බුත් සරණයි හැමෝටම.